ඒ කියන්නේ මහත්තයා මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අද අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි මේ ලෝකයේ ධර්මයේ ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනය කියලා එකක් ලෝකේ තියෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි මේ ලෝකේ ආර්ය සංඝයා කියන පිරිසක් දැන් ඉන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණාට පස්සේ ධර්මාශෝක රජුරෝ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් රටවල් 9කට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කළා. එතකොට ලංකාවට තේරුවේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිසා කියන නගරේ වේදිස කියන සිටුතුමාගේ සිටු දේවි වේදිස දේවි. වේදිස දේවිය කියලා කියන්නේ අර විදූඩබ ශාක්‍ය යුද්ධෙදී විදූඩබ ශාක්‍යයන්ව ඝාතනය කරද්දී ශාක්‍ය කුමාරවරු රටින් පැන්නා. කිඹුල්ලත් නුවරින් පැනලා ගියා. පැනලා ගිහිල්ලා කොටසක් ඔය උදේ නිනුවර උජ්ජෙන් පැත්තට සංක්‍රමණය වුණා. ඒ ශාක්‍ය වංශික දුවණියක් තමයි මේ දැන් ඔය වර්තමාන සාංචි කියන ප්‍රදේශේ ඉන්දියාවේ ඒ කියන්නේ මධ්‍ය ප්‍රදේශ කියන දැන් ඉන්දියාවේ දැන් ඒ ප්‍රදේශේ මධ්‍ය ප්‍රදේශ කියලා. එතකොට ඒ විදිසා දේවිය හිටපු නගරයට කියන්නේ අද වේදිස දේවිය නගරය. අද කියන්නේ විදිසා කියලා. එතකොට ඒ නගරේ තමයි හිටියේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ අම්මා ශාක්‍ය කුමාරිකාවක්. එතකොට ඒ අයගේ හිටිය තව ඥාති කුමාරවරු සුමිත්ත බෝධිකුත්ත කියලා කුමාරවරු ඒ ශාක්‍ය වංශික කුමාරවරු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ලංකාවේ කතා කරපු භාෂාවට කියන්නේ දීප භාෂාව කියලා. ඒ ලංකාවට ලංකා දීපේ කතා කරපු භාෂාව. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ අයට දීප භාෂාවෙන් ධර්මය කිව්වා. පාලි භාෂාවෙන් ත්‍රිපිටකේ පාඩම් කෙරෙව්වා. ඊට පස්සේ මේ අවස්ථා කීපයකදී ඔන්න බෝධින් වහන්සේ රෝපණය කෙරෙව්වා. ඊට පස්සේ තූපාරාමේ ධාතු තැන්පත් කෙරෙව්වා. ඊළඟට මහසේ හදන භූමිය මේ ලෝවා මහපාය හදන භූමිය අටම ස්ථාන තැන් ලකුණු කරලා පෙන්නවා. ඒ සියලු කටයුතු කරන අතරේ දෙවන පෑතිස් රජුරු ඇහුවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ලංකාවේ බුද්ධ ශාසනය පිහිටියාද නෑ කිව්වා. ස්වාමීනි ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන්ට මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. එතකොට කිව්වා රජතුමනි ලංකාවේ සිංහල කෙනෙක් පැවිදි වෙලා ඒ පැවිදි වෙලා මේ විනය පිටකේ සම්පූර්ණයෙන් කටපාඩමින් දරාගෙන ඒ විනය සජ්ජායනා කරන්න ඕනේ කිව්වා. එතකොට අරිට්ඨ අමාත්‍යා ඒ පිරිස ඉදිරිපත් වෙලා පැවිදි වෙලා ඊට පස්සේ විනය පිටකේ කටපාඩම් කරලා ලංකාවේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා බිහි කළේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩියේ පොත්පත් අරගෙන නෙමෙයි. ධර්මයේ කටපාඩමින්. ඒ කාලේ ධර්මයේ කටපාඩම් කර කර තිබිච්ච කාලේ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා ලංකාවේ දකුණු බෝධි ශාඛාව පිහිටනවා කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ලංකාව වෙනුවෙන් ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වෙන් කරලා ලංකාවේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව පිහිටනවා කියලා සංඝයාට කියලා සංඝයා පරම්පරාවෙන් ඒක පාඩම් කරන් ආවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී මේ ඉස්සල්ලා ලංකාවේදී සම්පූර්ණම ත්‍රිපිටකයේ ලාංකික භික්ෂුන් වහන්සේලාට කටපාඩම් කෙරෙව්වා. ඊට පස්සේ බෝධින් වහන්සේ මුල් කරගෙන ලංකාවේ බෞද්ධ රාජ්‍ය පිහිවුණේ. වෙසක් පොහොය දවසේ තමයි මේ බෝධින් වහන්සේ රෝපණය කරලා
ලංකාවේ බෞද්ධ රාජ්‍ය බිහි වුණේ. එතකොට මේ බෞද්ධ රාජ්‍ය ආරම්භ කළේ දෙවන පෑතිස් රජතුමා. දෙවන පෑතිස් රජතුමා දොරටුපාල වෙස්සරගෙන ලංකාව ජයශ්‍රීමා බෝධීන් වහන්සේට පූජා කරලා සතියක් දොරටුපාලෙක් වශයෙන් ඇඳගෙන ජයශ්‍රීමා බෝධීන් වහන්සේ මුර කළා. කවුද මේක කළේ? රජුරෝ. එතකොට මේ රජවරු තුනුරුවන්ට ජීවිතේ පුදලා මොකද රහතන් වහන්සේලා වැඩ හිටියේ සංඝයා කෙරේ පැහැදිලා ඒ කාලේ හරියට රහතන් වහන්සේලා. ඊට පස්සේ මිදුමා රහතන් වහන්සේ බිහි කරපු රහත් සංඝ පරම්පරාවෙන් තමයි අපේ සංඝ පරපුර පටන් ගත්තේ. ඒ කාලේ මිනිස්සුත් එහෙමයි. දැන් වගේ නිකන් මොකේකට වන්නේ නැති හිස් තුච්ච මිනිස්සු නෙමෙයි. එතකොට සත්පුරුෂයන්ගේ පදනම තමයි කෙලෙහි ගුණේ දන්නා බව. කෙලෙහි ගුණේ දන්නා බව, දකිනා බව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු දේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ වුණ ත්‍රිපිටකේ කටපාඩම් කෙරෙව්වා පාලියෙන්. අර්ථ හෙළ දීප භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඉගෙනුවා. මිහිඳු මහරහතන් වහන්සේ ආපහු දඹදිව වැඩියේ නෑ. ලංකාවේම පිරිනිවන් පෑවේ. රජගල තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. සද්දගල චෛත්‍ය අද පාළු වෙලා වඳින්න කෙනෙක් නෑ. හදන්න කෙනෙක් නෑ. බලන්න කෙනෙක් නෑ. කෙලෙහි ගුණය ගැන අපි කතා කරනවා. බෝධින් වහන්සේ වඩම්මගාවේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඒ චෛත්‍ය අනුරාධපුරයේ කොනක පාළු වෙලා වඳින්න කෙනෙක් නෑ. කාන්තා සංවිධාන තියෙනවා, බෞද්ධ සංවිධාන තියෙනවා, අර දීතා මේ දීතා කියලා නොයෙක් සංවිධාන තියෙනවා. කවුරුත් නැහැ. කෙලෙහි ගුණේ නැහැ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ දැන් ඇවිල්ලා වැඩම කරලා ලංකාවේ සංඝ පරම්පරාව බිහි කරලා මේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩමින් උගන්වලා හරි ගස්සුවට පස්සේ උන දුර්භික්ෂ කාලයක් ආවනේ. අර බැමිණිටියා සාගතයක් ආවනේ. සාය කියලා 12 අවුරුද්දක්. ඊට පස්සේ කොටසක් ස්වාමීන් වහන්සේලා කොටසක් ඉන්දියාවට වැඩියා. කොටසක් මෙහි බොහොම දුකසේ වැටකේ යයිස්ම බිබී කටපාඩම් කරගෙන හිටියා. ඒ ඉවරුණාට පස්සේ සංඝයා එකට එකතු වෙලා ලංකාවේ සංඝ පිරිස මේ වෙනම පැත්තක හිටියා. ඉන්දියාවේ ඉඳලා ලංකාවට යටපු සංඝයා වෙනම පැත්තක හිටියා. ඉඳලා දෙපැත්තම මේ තමන්ගේ කටපාඩම් කරපු එක කියෙව්වා. කාටවත් ඇලපිල්ලක් කිස්පිල්ලක් වෙනස් වෙලා නැහැ. ඔන්න ඊට පස්සේ හිතුවා මේක අනාගතයේ පාඩම් හිටින්නේ අඩුයි. ඒ නිසා අපි මේක තල්පත් වල ලියමු. දැන් ලියන්න දැන් එතකොට ලංකාවට බුද්ධ ශාසනය ඇවිල්ලා අවුරුදු 200 ගණනක් වෙලා. කටපාඩමෙන් තමයි තාම යන්නේ. ලියන්න දැන් පාලි භාෂාව අපි ගත්තොත් මේ ඉතිවිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධක ලියන්න පාලි අකුරු දන්නේ දැන්. පාලි අකුරු දන්නේ. දන්නේ වචන විතරයි. කටපාඩමින් යාවේ. ඊට පස්සේ පාලි වචන සිංහල අකුරෙන් ලිව්වා. සිංහල අකුරෙන් පාලි ලිව්වා. පාලි වලට කියලා විශේෂ අකුරු නැහැ. එතකොට සිංහල අකුරෙන් ලිව්වා අර පාලි තල්පත් වල. ඊට පස්සේ ඒක ආරක්ෂා කරන් ආවා. මෙහෙන් ලියවාගෙන තමයි තායිලන්තයටත් ගියේ ත්‍රිපිටකය. මෙහෙන් ලියාගෙන තමයි බුරුමෙටත් ගියේ ත්‍රිපිටකය. මෙහෙන් ලියාගෙන තමයි ලෝකේ ගෞතම බුද්ධ ශාසනය පැතිරුණේ. මොකද ඉන්දියාවේ වාද විවාද ඇවිල්ලා මහායාන කියලා කොටසක් බිහි වෙලා බුදු බව පතන කල්ලි හැදිලා වාද විවාද කරගෙන බ්‍රාහ්මණොත් එක්ක වාද කරගෙන ඉන්දියානු බුද්ධ ශාසනයේ අතුරුදහන් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය නිසා ලංකාවේ නිර්මල බුද්ධ ධර්මයේ කියා දීපු නිසා ඒ කියා දීපු බුද්ධ ධර්මයේ තමයි අද වෙද්දි තායිලන්තේ බුරුමේ ලෝකේ ඕන තැනක තියෙන්නේ. එහෙනම් මහා පෘථුවියේ බුද්ධ ශාසනය අතුරුදහන් නොවි ආරසා වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා.
එතකොට ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කරපු ධර්මය අපිට කෙලෙහි ගුණේ තියෙන්න ඕනේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිහි කරන්න. පොල්ගහවෙල අපි මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අඩි 12ක පිළිමයක් දැන් පිළිම වහන්සේ නමක් හදලා මිහිඳු මහරහතන් වහන්සේනේ මම විහාරයක් හදනවා මේ දවස්වල. මිහිඳු මහරහතන් වහන්සේටම වඳින්න. මොකද හේතුව කෙලෙහි ගුණේ දන්නේ කියන්නේ අසත්පුරුසයි. කෙලෙහි ගුණේ නැති ජාතියකට වෙන්න ඕනේ සියලුම විපත්ති වෙනවා. සියලුම හිංසා පීඩා වෙනවා. සියලුම කෙනෙහිලිකම් වෙනවා. කෙලෙහි ගුණ නැති ජාතියකට කිසි ගුණයක් පිටන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ නුවණ තියන අයටයි බුදුරජාණන් වහන්සේට වන්දනා කළා, ධර්ම රත්නයට වන්දනා කළා, ශ්‍රාවක සංඝ රත්නයට වන්දනා කළා. අනේ අපේ ලංකාද්වීපයේට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ බබල වූ පිහිටුව වදාළ මිහිඳු මහරහතන් වහන්සේටත් නමස්කාර වේවා කියලා වඳින්න පටන් ගන්න. කෙලෙහිගුණේ අපිවත් පටන් ගමු. එතකොට අපිට ටික ටික මේ කෙලෙහිගුණේ මතක් වෙයි. කෙලෙහිගුණේ මතක් වෙයි. ඒ නිසා අපිට බේරෙන්න තියෙන්නේ එකම විදියයි. ඉස්සෙල්ලා අපි පටන් ගන්න ඕනේ කෙලෙහිගුණේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගුණ දැනගෙන සරණ යන්න ඕනේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේ අපිට දීපු දායාදේ. ධර්මයේ ගුණ දැනගෙන සරණ යන්න ඕනේ. ශ්‍රාවක සංඝයා ගුණ දැනගෙන සරණ යන්න ඕනේ. මේ විදිහට සරණ ගිහින් මිහිඳු මහරහතන් වහන්සේත් වැඳගෙන, රුවන්වැලි සෑයත් වැඳගෙන, ශ්‍රී මහා බෝධියත් වැඳගෙන මේ විදිහට අපි ගත කළොත් කෙලෙහි ගුණේ අපිට ඕන ආයේ ඇති වෙන්න පටන් ගන්නවා. මොකද අපි අද මේ ලංකාවේ අපි පිනක් රැස් කරගන්නවා නම් මේ පින අපිට සම්පූර්ණයෙන් ලබා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ තරම් අපිට දයානුකම්පාව දැක්වූ, කරුණාව දැක්වූ වෙන කෙනෙක් නෑ. ඒ නිසා දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපිට ඇලපිල්ලක් කිසිපිල්ලක් නැතුව නිර්මල ධර්මයක් දුන්නා. ඒ නිසා අපි මං හිතනවා මේ පොසොන් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ අපි සීකිරීම දැන් බලන්න මහත්තයා ඒ කාලේ දුර්භික්ෂ අවස්ථා ඇවිල්ලා තියෙනවා. දුර්භික්ෂ අවස්ථාවල රජවරු කරලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිමයක් රණින් හදලා අනුරාධපුරේ පෙරහැරේ වඩම්මවලා මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියා වැස්ස වහින්න පටන් ගත්තා. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාවත් නැති රණින් මිහිඳු ප්‍රතිමාවක් හදලා මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියා පෙරහැරේ වැඩැම්මුවා. මේ රජෙක් කලේ වැස්ස වහින්න පටන් ගත්තා. එච්චරට අපිට පිහිටයි. අදටත් පිහිටයි.